මට අමතකුණා කියන්නේ කිව්වා. අඩෝ කල්ලා ඉන්නවා මුන් අදගෙන දුවයිද කියලා බෑ. ඒ අර මොකද්ද අඩෝ මන් දැකේ ඩ්‍රෝන් එකක් අයව. හයිද්‍රාබාද් ගිරියා. You want to appear? No. අරු බය වුණාද දන්නේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකකින් වත් ඇවිල්ලා කියලා වීඩියෝ එක ඔන් කරගෙන. අපේ කැම එක ඇවිල්ලා තියෙන්නේ guys. It's okay. So he's going to subscribe me. Hi, so this is you, right? Hi, it's me, Pathan Mama. Pathan Mama. නමුත් නාත්ත ගන්නවා. ඒක දැක්කම අයිතිකාරයෙක් කියලා පේනවද බා? මේ හරිය නම් පිටකොටු වගේ නේ. මේ මෙතන නිකන් මේ ස්පා එකක් වගේ. කැම තියලා දෙනවා කට්ටිය අරගෙන කන්න. අස්සෙන් වෙන්නේ දැන්. Hello, good morning. කොහොමද කට්ටියට? ඉතින් අද මම බෙල්ජියම් යන්න ඇවිල්ලා ඉන්නේ. දැන් මම ඉන්නේ රීගා එයාපෝට් එකේ. දැන් මට ෆ්ලයිට් එක තියෙනවා. තව විනාඩි 15කින් විතර වගේ නගින්න තියෙනවා. මේ බෝඩ් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. අපි ෆ්ලයිට් එක නගින්න හදන්නේ මේ වහින හොඳටම. අපි බැලලා ඉන්නේ බෙල්ජියම් බ්‍රසල්ස් වල ඉන්නේ දැන් මේ ටෙම්පරේචර් එක නම් මාර අඩු වෙලා තියෙන්නේ මේ අපි යනවා එයාපෝට් එක ඇතුළට. අපි එයාපෝට් එකෙන් එළියට ආව මේ පට්ට මීදුමක් තියෙන්නේ මෙහෙම මේ. අපි ගාගේ එයාපෝට් එක නම් කිලෝමීටර් 60ක් විතර තියෙනවා මේ බ්‍රසල්ස් සිටි එකට. ඉතින් අපි දැන් මේ බස් එකක් ගන්න පෝලිං ඉන්නේ. සයන්ස් එකක් කියනවා සිටි එකට යන්න. Are you alone or together? Oh, we have 2 tickets. One seat left, please. For the next. Here we go. You could take me there to the end. Whoa, this life is all we know. Whoa, I can't stay if you can't let it. කරුව වෙලා තියෙන්නේ උනාට තාම 5යි කාලා වෙලා. අපි දැන් ඉන්නේ බොට්සල්ස් සිටි එකට ඇවිල්ලා මේ මෙතන තමයි සිටි එකේ තියෙන ලොකුම බස් ස්ටෑන්ඩ් එක. එතකොට ට්‍රේන් ස්ටේෂන් එක, මෙට්‍රෝ ස්ටේෂන් ඔක්කොම මෙතන තියෙන්නේ. මේ පට්ට සයිස්. ඉතින් මේකට යන්න ඇත්තටම මේ ඔය බුකින් එකක් දාලා තියෙනවා දැන් නවතින්න. දැන් තමයි යන්න ඕන. පොඩ්ඩක් මේකට ඔලුව දැම්ම මේ මාර සයිස් මේ. පාර්සලයක් ඉන්නවා මේක මේ මම දන්නේ නැහැ බ්‍රසල්ස් එයාපෝට් එකේවත් මෙච්චර සෙනගක් හිටියේ නැහැ. මම හිතන්නේ මේ මෙතන ඉඳන් වටේම සිටි වලට කියන්නේ බෙල්ජියම් ඇතුළේ නෙමෙයි මේ ජර්මනි නෙදර්ලන්ත ඔක්කොටම මේ මෙතන ට්‍රේන් එකම තියෙනවා. ඒකයි මේ ගොඩාක් සෙනගින් ගාන පට්ට සෙනගක් ඉන්නේ. මේ උඹ පෙන්නුවේ නැහැ. උඹ පෙන්නුවට අවුලන්නේ නැහැ. මේ මට අමතකුණා කියන්නේ කිව්වා. අඩෝ කල්ලා ඉන්නවා මුන් අදගෙන දුවයිද කියලා බෑ. මේ මට පෙන්වන්න බැරුණා මේ නවින්දු ඉන්නේ මේ. හයි. මුත් එක තමයි ආවේ. නවින්දු කීවෙන රටද? මේ පළවෙනි එක. පළවෙනි මගේ නම් 20 අඩෝ 21 සිරාවටවා. මේ 10
19 20 ඉවර කරේ මේ හංගේරි ගිහින් 20 මේ අපි දැන් අපි බුකින් එකක් දාලා තියෙන එතනට යන ගමන් ඉන්නේ මේ ඒකයි කන්නත් ඕනේ හරි ඉන්දියන් කඩ වගේක් තියෙනවා අපි දැන් බැලුවේ බෑග් එක එතන තියලා එහෙම මේ පැත්තට ගිහලා මේ කාලෙන්න කියලා මොකද දැන් නම් කරු වෙලා තියෙන්නේ මේ ඇවිදින්න බෑ මේ මුකුත් පේන්නෙත් නැහැ හෙටම ඇවිදිනවා ඉතින් මේ බෑග් එක තියලා ගිහිල්ලා කාලා ඇවිල්ලා නිදාන්න තමයි තියන්නේ අද ඒ අර මොකද්ද අඩෝ මන් දැක්කේ ඩ්‍රෝන් එකක් අයව මං හිතන්නේ මේක තමයි මේ සිටි එක අපිට හරියට කියන්න බෑ අද මේ පේන්නෙත් නෑ කරවලේ නිවැස්සේ අපි උදේට බලමු සිටි එක කොහොමද කියලා දැන් යමු කන්න හයිඩ්‍රබාද් බිරියානි 11 රුපියල් කියලා බලමු වහලද බන්ද yeah you want to appear no No problem. I Okay. give you rice this and I give you chicken this. okay that's all Set up. සෙනගන්න ඉන්න මෙතන හොඳයි අරු බය වුණත් දන්නේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකකින්වත් ඇවිල්ලා කියලා වීඩියෝ එක ඔන් කරගෙන අපේ කැම එක ඇවිල්ලා තියෙන ගයිස් මේ මික්ස් එකක් තියෙන්නේ මේ බිරියානි ඉවරයි කියලා අපේ වෙන බත්තේකින් කලවම් කරලා දුන්නා so this is the one of the restaurant what is your name This is restaurant in Afghan Al Madina. your name My name is John. John so you are from Afghanistan right Afghanistan, yes. so are you the owner of this restaurant you are the owner No, honor this. he's the owner oh They don't understand English. what is this address like because we are not from Belgium we are This is the Bruxelles ID. uh-huh Address? Yes. Sorry, it's okay we will address this. And Yeah, yeah. Bruxelles ID. uh-huh the meal was superb card yes thank you bye so he's going to subscribe me so you have the app right okay yeah it's me Subscribe. Okay, and like. After I check this other. yeah thank you I give you more like and subscribe. yeah okay thank you bye hi so this is you right Yes, me. yeah nice to meet you Nice to meet you. Nice to meet you. so this is a famous TikTok what is your name Pathan Mama. Patan Mama Thank you. thank you It's the other one. I have more people. okay okay we are from Sri Lanka but we live in Latvia Okay. we are studying there I will. is your girlfriend It's my friend. okay Okay. okay see you bye Good to see you. Thank you. thank you bye brother bye සවුඩේ නවත්ත ගන්නවා අපිට මේ කඩේ අයිතිකාරයට ඉංග්‍රීසි බෑ එයාක මේ මං හිතුවේ බං ඌ මේ වැඩ කරනවා කියලා ඌ දැක්කම අයිතිකාරයෙක් කියලා පේනද බං පේන්නේ මේ උගේ ඇඩ්‍රස් එක කොහොමද ඇඩ්‍රස් එක දන්නේ නැහැ මේ රෙස්ටෝරන්ට් එකේ මේ ඊට පස්සේ උගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා එන TikTok මේ තරුවක් මේ පතාන් මාමා කියලා උගේ මේ යාළුවෙක් ඉන්නවා කියලා මට කියනවා කතා කරන්නලු කියලා මම දන්නෙත් නැහැ මම TikTok බලන්නෙත් නැහැ මේ හරියට ඉතින් කතා කරා මෙයාගේ හප්පයිද මන්ද අපි යනගම ඉන්න අපේ මේ හොටෙල් එකට මේ හරියට ටිකක් පිටකොටු වගේ මේ පිටකොටු වයිබ් එකක් තියෙන්නේ ඇත්තට මේ කඩේ කෑම නම් සුපිරි මේ අපි ඉන්දියන් කඩේකට යන්න හිටියේ මේ පස්සේ එනගම මේ නිකන් අර මේ දැකලා ගිය කඩේට
හැබැයි සිරාටම කෑම සුපිරි මේ ගානත් මං හිතන්නේ ෂේප් අපි දන්නේ තාම හරියට මේ ගණන් කොහොමද කියලා. අපි ලැට්ටිය ගණන් ගත්තොත් නම් දෙගුණයක් විතර ඒත් මම හිතනවා මේ ගණන් එක්ක ෂේප් කියලා. කතා කරනවා ඇතුළට එංගුව ග්‍රොසරි කටයක් දන්නෙත් නැහැ මොකද්ද කියලා. අපි දැන් මේ යන ගමන් මේ හරිය ඔක්කොම ඒෂියන් රෙස්ටොරන්ට් එතකොට ඒෂියන් කඩවල් වගේ තියෙන්නේ මේ මේකෙත් තියෙන මොනවද බේකරි අයිටම් වගේක් තියෙනවා කේක් තියෙනවා කොහමද අපිට කොහෙ ගියත් ඉතින් මේ අපේ වර්ග කෑම සෙට් වෙනවා අනිවාර්යයෙන්. මේ ජර්මන්ද මම ආදමන්ද පීස්සයි ස්ට්‍රීට් ෆුඩ් සෑහෙන තියෙනවා වගේ. සිටි එක නම් පට්ට පාළුයි දැන් තාම 7:42 වෙලා වෙනකොට පට්ට පාළුයි මේ සද්දයක් ගන්න එච්චර. හරි මේක තමයි මේ 50 නිකම් මරනේ. අඩෝ අපිට විතරක් කාමරයක්ද නෑනේ. මේ මෙතන නිකන් මේ ස්පා එකක් වගේ ටිකක් අමුතු ප්ලේස් එකක් දේවාලයක් වගේ මේ සුවඳයි පට්ට සුවඳයි. ලයිට් දාලා කියනවා අනිවාර්යෙන් ඇති. රූම් එක දාලා ඇතිනේ. කී නම්බර් 8. ඔයදී මැදේක උඩේ ගන්නේ පොඩි බෙල්ල හරි අමාරුයි නේද? ඉතින් යාළුවනේ අපේ කාමරේ කොහමද හොයාගත්ත පල්ලෙහා තියෙන්නේ මේ මං ගිහලා බෑග් එකේ තියලා ආවේ මේ ඒත් එක මං ආයෙ ආවා පොඩ්ඩක් ප්ලේස් එක ගොල්ලන්ට පෙන්නන්න මොනවා වගේද කියලා. මෙතනින් පටන් ගන්නම් කුස්සිය තියෙනවා. මේ නම් මොනවද දන්නේ තියෙන්නේ. බඩු එකක් තියෙනවා. chips. wow. chips කොහොමද ආවේ? එතකොට මෙතන මයික්‍රෝවේව් එකක් තියෙනවා. washing machine. සෝෆා එකක් තියෙනවා. මේ ලයිට් එක නම් ලස්සනයි මම පට්ට ආසයි කරේ. මේක අපිට වටිනවා මේ කාමරේට අරන් ගියා මේ බලපන් මේක මම ෆස්ට් ටයිම් මම මෙහෙම දෙයක් දැකපු මේ කෑම තියලා දෙනවා කට්ටියට අරගෙන කන්න. මම දන්නේ මේ ලංකාවේ වගේ තිබ්බන ඉතින් තියේදනේ. ලංකාවේ තිබ්බන එක නයිට් එකයි පහුවදාට බඩු නෑ. කවුරුත් විනාශ කරලා නෑ නේ තියෙනවා මේ කොෆි තියෙනවා ටී තියෙනවා කුකීස් එකක් තියෙනවා. මේ තේ හදාගන්නත් තියෙනවා. මේ මම අර කබඩ් එකක් කරලා ඒක ඇතුලේ චිප්ස් එකකුත් තිබ්බ ගියා. ඒවන විකුණන්නද කොහෙද බා? යුරෝ 3.50 කියලා ගහලා තියෙනවා. යන් කාමරේට. කාමරේ තියෙන්නේ නම් මේ පරිස්සම් බයින්න යන තැනත් මේ අයින හැව ටවල් එහෙමත් තියෙනවා ගොඩක්. මේක තමයි අපේ කාමරේ. කාමරේ පොඩි ඇත්තා. හැබැයි ඉතින් ෂේප් ඉතින් මේ ලොකු වෙලා ගන්න අපි ඉතින් පැය කීපයක් ඉන්නේ ඉතින් හිට එලිවෙච්ච ගම යන්න බෑ විදින්න. මේකෙත් මේ තියෙනවා මෙතන මේ මොනවද මේ මේකත් චොක්ලට් ටැබ්බා. මේකුත් මේවා තමයි මම දැක්කේ මේ මදි වුණොත් ගන්නද මදි වුණොත් ගන්නනේ මම හිතන්නේ ස්ටොක් කරලා තියෙන එතනද කොහෙද මේවා තිබ්බ උඩ මේවා අර සොක්ස් තුත් තියෙනවා මේ මොනවද මේ රේසරුත් තියලා තියෙනවා බ්‍රෂ් තියෙනවා ටූත් පේස්ට් තියෙනවා වෝටර් බොටල් තියෙනවා ඇඳත් අවුලක් නැහැ නේ පොඩ්ඩක් අර මේ වින්ඩෝ එක ගන්න තියෙන අවුල නිකන් බින්ගයක් වගේ. හැබැයි මේ හීටර්ස් එහෙම බං මේ හීටර් එක හීට් වෙලා නැහැ ලොකුවට. හැබැයි රස්නේ නෑ රස්නේ බං
අපි හීටර් දාන්න නැතුව මොකද මේක දැන් කොහොමත් මේ යටන ඉන්නේ දැම්මෝ තමරෙන හෙට උදේහන සෙට්ට උනේ අපි උදේව බෙල්ජියම් කොයිල් සිටියක බ බෘසල්සල මේ සිටිය කවර කරන හිට අවස අපි මෙහින් යනවා මේ ලක්සම්බර්ගල්ට හවස හයට බස්සක තියෙන දේතකං මේ පැකිප පැය තියනේ පැය හතක් විතර තියනවා මේ ඇවිදින්න උදේම 10ට අතෙලිට යන්නොත් එන අපි හෙට උදේම සිටියගෙන් සෙට්ටව බෘසල්සල බයි